ඉතින් කොහොමද යාළුවනේ සුබ දවසක්. අද මම ඔයගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙන වැදගත් අප්ඩේට් එකක්. YouTube එකේ දීපු මං හිතනවා මේක හොඳ අප්ඩේට් එකක් වෙයි කියලා. මොකද ඔයාගේ ආදායම වැඩි කරගන්නත් පුළුවන්. ඒ වගේම විවිධ රටවල් වල ඔඩියන්ස් එකක් ඔයාගේ channel එකට එහෙම නැත්නම් ඔයාගේ වීඩියෝස් වලට ලබා ගන්නත් පුළුවන්. ඉතින් මේ හරහා ඔයාගේ ආදායමේ වෙනසකුත් වෙනවා. අපි බලමු මේ අප්ඩේට් එක මොකද්ද සහ කොහොමද එහෙම වැඩි වෙන්නේ කියලා. views සහ අපේ revenue එක. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව වීඩියෝ එකට යමු. ඉතින් කොහොමද යාළුවනේ සුබ දවසක්. මේ අප්ඩේට් එක ඔයාට ඔයාගේ YouTube channel එකට ගියාන් පස්සේ settings වල upload default වල ඔයගොල්ලන්ට බලා ගන්න ලැබෙනවා advanced settings කියලා. මේක ක්ලික් කරන් පස්සේ ඔයගොල්ලෝ පහළටම යන්න. පහළටම යනකොට automatic dubbing කියලා ඔයාට අලුත් feature එකක් ඇවිල්ලා තියෙනවා නම් මේක දැනට ඔයාගේ channel එකට ලැබිලා තියෙන්නේ. ඇත්තටම මේකෙන් සිද්ධ වෙන්නේ මෙන්න මේකයි. ඉතින් මේක සමහර අයගේ channel වලට එකපාරට නැති වෙන්න පුළුවන් ටික කාලයක් ගිහිල්ලා කොහොම හරි මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට තමයි මට ඒක ලබා දීලා තිබුණේ. ඒක නිසා මම වීඩියෝ එකක් කරන්නේ. ඉතින් මේ auto dubbing එකෙන් තියෙන වාසිය මොකද්ද? කොහොමද මේක වැඩ කරන්නේ? මොකද්ද මේ කියන එක ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති. විශේෂයෙන්ම කියන්න ඕන මේක දැන් මම මේ කතා කරනවා සිංහල භාෂාවෙන්. ඊට පස්සේ පිටරට කෙනෙක් එයාට ඉංග්‍රීසි වලින් මේක අහන්න ඕන. ඒක නිසා මේ ඔටෝ ඩබින් කියන ෆීචර් එක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මම මේ සිංහලෙන් කතා කරන දේ මේ ඔටෝ ඩබින් එක හරහා ඒක වෙනත් වොයිස් එකකින් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වලට හැරෙනවා. එහෙම ඉංග්‍රීසි වලින් තමයි මම මේ කතා කරන එක මම මේ සිංහලෙන් කතා කරන එක එයාට ඉංග්‍රීසි වලින් ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි ඔටෝ ඩබින් වල තියෙන වාසිය. ඉතින් ඕනම රටක කෙනෙක් අපේ channel එකට ඇවිල්ලා අපේ වීඩියෝ එක ඇත්තටම හොඳ නම් ඒ කියන දේත් එක්ක එයාට ඒකෙන් දැනුමක් ගන්න පුළුවන් නම් එයාගේ වැඩේ කරගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම අපේ වීඩියෝ එක බලනවා. ඒත් එක්කම එන ඔඩියන්ස් එක වැඩි වෙනවා. ඒ කියන්නේ ලංකාවේ අය විතරක් නෙමෙයි වෙනත් රටවල් වලින් ඇවිල්ලා අපේ channel එක subscribe කරන්න පුළුවන්. ඉතින් ඒක ලොකු ආසියක් වෙනවා. ඒ වගේම අනිත් දේ තමයි විශේෂම දේ ඔයගොල්ලෝ දන්න ලංකාවේ RPM එක දැන් ඩොලර් එකටත් වඩා සමහරලාට අඩුවෙන් යන්නේ. ඉතින් ඒක වෙනස් වෙන අවස්ථා තියෙනවා. අපි කියමු උපරිම දෙකක් වගේ කියලා. ඉතින් පිටරට කෙනෙක් ඕගොල්ලෝ දන්නවා එයා ඒ රටේ ඉඳන් channel එකක් කරනවා නම් උදාහරණයක් විදිහට ඇමරිකාව ඩොලර් 15ක් දක්වා RPM එක ලැබෙන්න පුළුවන්. ඊට වැඩි වෙනවා ඩොලර් 15ක් වුණත් ලබා ගන්න පුළුවන් කියලා තමයි මම මෙතෙන්ද කියන්නේ. views 1000ට තමයි මේ ඩොලර් 15ක් වුණත් RPM එක විදිහට ලැබෙන්නේ. ඉතින් ලංකාවේ ඒක ගොඩක් අඩුයි. ඉතින් මේ විදිහට පිටරට අය අපේ වීඩියෝස් බලන්න පටන් ගත්තොත් ඒගොල්ලොන්ට ඒගොල්ලොන්ගේ රටේ ඇඩ් ප්ලේ වෙන්න පුළුවන්. ඉතින් ඒ ඇඩ් එකට වියදම් කරන මුදල වැඩි නම් අනිවාර්යෙන් RPM එක වැඩි. ඉතින් ඒක නිසා අපේ ආදායමත් වැඩි කරගන්න හොඳ ක්‍රමයක් මේක. ඉතින් මං හිතනවා මෙච්චර කාලයකට දීපු ගොඩක් හොඳ මේක ටූල් එකක් එහෙම නැත්නම් ෆීචර් එකක් කියලා. ඒ වගේම කියනවනේ මේක ඔයාලට ඉදිරියේදී ඔයාගේ වීඩියෝ එකේ ගොඩක් වෙලාවට බලා ගන්න ලැබෙයි කියලා. කොහොම වුණත් මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට තමයි මට මේ සිද්ධිය බලා ගන්න වෙන්නේ. ඉතින් අනිත් එක තමයි මේක අපි කොහොමද දෙන්නේ මේ සෙටින් වල. ඉතින් ඔයාගේ ඇඩ්වාන්ස් සෙටින්ග්ස් වල මේක බලා ගන්න ලැබෙනවා. මේකේ ඔටෝමැටික් ඩබින් දුන්නොත් එහෙම ඔයාගේ වීඩියෝ එක ඔටෝමැටිකලි ඩබින් වලට හැරෙනවා. ඉතින් ඒ වගේම මේක මැනුවල් අපිට දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මැනුවල් දුන්නොත් එහෙම අපිට චෙක් කරලා බලන්න පුළුවන්. අත්හදා බැලීම් කරන්න පුළුවන්. එහෙම කරලා ඉවරලා පබ්ලිෂ් කරන්න කලින් අපි තහවුරු කරගන්නවා හරියටම මේක වැඩ ගන්නවා කියලා. එහෙමොත් අපිට ඒක බලලා ඉවරලා අපිට පබ්ලිෂ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔටෝමැටික් මේක ඩබින් වෙලා පබ්ලිෂන් විදියටත් හදන්න පුළුවන්. ඉතින් මම හිතනවා ලංකාවේ සිංහල ලැංග්වේජ් එක ඉංග්‍රීසි වලට හැරෙන්න ගත්තොත් උදාහරණයක් විදිහට ඕගොල්ලෝ බලන්න මේ ට්‍රාන්ස්ලේට් වලට ගිහිල්ලා සිංහල භාෂාව තේරුවන් පස්සේ ඔයගොල්ලෝ දන්නවා මම මේ කතා කරන වචනයක් ගානේ සිංහලෙන් ඔයගොල්ලෝට බලා ගන්න ලැබෙනවා. ඉතින් මේ වගේ AI එකෙන් අඳුර ගන්න හැකියාව තියෙනවා. හැබැයි සමහර තැන්වල මේ සිංහල භාෂාවේ වැරදීන් තියෙනවා. ඉතින් ඒක ඉංග්‍රීසි වලට හැරෙන්න ගියාම වෙන තේරුමක් එන්න පුළුවන්. ඒක නිසා මම හිතනවා මේක ඔයා මැනුවල් රිවිව් දමාගෙන අත්දැක බැලින් කරලා ඉවරලා මේ වැඩේ කරනවා නම් හොඳයි කියලා මුලදී. ඉතින් මේක පස්සේදී ඕකේ වේවි ටික කාලයක් යනකොට කොහොමුණත් මේ ෆීචර් එක ගොඩක්ම වටිනවා. අපි පුළුවන් තරම් අපි කතා කරන දේ පැහැදිලිව කතා කරොත් එහෙම මේ AI එකට හොඳටම අඳුර ගන්න පුළුවන් අපි මොකද්ද කියන්නේ කියලා. අන්න එහෙම වුණොත් තමයි අපි මේ කතා කරන දේ හරියට ඩබින් එකක් විදියට එහෙම නැත්නම් වෙනත් වොයිස් එකකින් නිර්මාණය වෙන්නේ. ඉතින් මේක ඔක්කොම AI තාක්ෂණයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි පැහැදිලිව කතා කරනවා නම් ඒක පැහැදිලිව එයා අඳුනගෙන අනිවාර්යයෙන්ම වෙනත් භාෂාවකට හරවනවා. ඉතින් විශේෂයෙන් YouTube එක භාෂා කීපයකට තමයි මේක විශේෂ කරලා තියෙන්නේ. ඉතින් එහෙමයි කියලා අපිට අනිත් භාෂා පාවිච්චි කරන්න බෑ කියලා නැහැ. පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි චෙක් කරලා බලන්න වෙනවා. එහෙම නැත්නම් අත්දැක බැලීමක් කරන්න වෙනවා. එහෙම නැතුව එකපාරට මේක පබ්ලිෂ් කරන්නේ නැතුව. ඉතින් කොහොමද සිංහලෙන් තියෙන එකක් ඉංග්‍රීසි වලට හැරුණාන් පස්සේ ඒක නිවැරදිව ඒ තේරුම එනවා නම් අපිට පුළුවන් අනිත් ලැන්ග්වේජ් වලට මාරු කරත් කිසිම ගැටලුවක් නැතුව අපේ ඩබින් එක පබ්ලිෂ්ව තියාගන්න. ඉතින් මම හිතනවා මේ අප්ඩේට් එක ගොඩක් අයට වැදගත් වෙයි කියලා. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන් ලයික් කරන්න අමතක කරන්න එපා. subscribe කරලා නැත්නම් subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon click කරලා ඔයගොල්ලෝ පුළුවන් දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න.
ඉතින් ඒ වගේම පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කියන්න ඔයාගේ අදහස් යෝජනා හැමදේම කියන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් හමුතුරු සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යෙන්ම මුණ ගැහෙමු.